වන් දරුවනි අද මම ඔයගලන්ට කියා දෙන්න යන්නේ වෘත්තයක පරිධිය සොයන ආකාරයේ ඉතාමත් කෙටියෙන්. Circumference of a circle. This is the circumference. This is the radius. This is the diameter. C. Circumference equals to 2 pi r. Circumference equals to pi d. Pi approximately equals to 3.14. Pi equals to 22 over 7. D equals to 2 times r. වෘත්තයක පරිධිය. මේ තියෙන වෘත්තයේ විස්කම්භය. මේ තියෙන වෘත්තයේ අරය. මේ සඳහා අපිට සමීකරණ දෙකක් භාවිතා කරන්න පුළුවන්. පරිධිය සමානයි 2 pi r. r කියන්නේ අරෙහි අගය. පරිධිය සමානයි pi d. d කියන්නේ විස්කම්භයේ අගය. එතකොට pi කියන අගය ආසන්න වශයෙන් සමාන වෙනවා 3.14ට. pi කියන අගය සමාන වෙනවා 22 බෙදීම 7. diameter විස්කම්භය සමාන වෙනවා දෙවරක් අරෙහි අගයට. Now let's see how to find the arc length of a sector. Theta over 360 degrees multiplied by 2 pi r. Theta over 360 degrees multiplied by pi d. අපි කියන්නේ මෙයට කේන්ද්‍රික ඛණ්ඩයක්. මේ තියෙන්නේ අරය. මෙතනත් අරය. මේ තියෙන්නේ කෝණය. මේ තමයි චාප කොටසේ දිග. arc length කියන්නේ චාප කොටසෙහි දිග. We can see additional part here. Theta over 360 degrees. මෙම කොටස එකතු වෙලා තියෙන්නේ මෙතන කෝණයක් නිර්මාණය වෙලා තියෙන නිසා. කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය. ඒ අගය අපි theta නමින් පොදුවේ හඳුන්වනවා. Now let's see how can we find the perimeter of a sector. Arc length plus 2r. ඒ කියන්නේ මේ arc length එකට නැත්තම් චාප කොටසේ දිගට අරය දෙසරයක් එකතු කරන්න. Arc length theta over 360 degrees multiplied by 2 pi r plus 2r. Theta over 360 degrees multiplied by pi d plus 2r. මේ 2r කියන ඒ කියන්නේ දෙවරක් අරෙහි අගය වෙනුවට ඔබට විස්කම්භයේ අගය යොදා ගන්නත් පුළුවන්. සුදුසු සමීකරණය තෝරගන්න ඕන